විරෝධී ජාතික ව්‍යාපාරයකට රටම පෙළගැස්වූ නිවුස් ෆස්ට් සිරස ශක්තිය ගෙන්ගිට යාමේ වැඩසටහන අද දකුණු පළාතේ ක්‍රියාත්මක වුණා. මෙම වෑයම ජනතාව අතරට ගෙන යාම සිදු කෙරෙන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ පොලිසියේ සහාය ඇතිවයි. උතුරු දිස්ත්‍රික්ක 5ක නගර ගණනාවක නිවසින් නිවසට ගිය අප මතින්තර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අත්දැකීම් ඇති වැඩිහිටියන් මෙන්ම අනාගතයේ භාර ගන්නා දරුදරියන් දැනුවත් කළා. අද සහ හෙට දකුණේ අපේම මිනිසුන් හමු වී රටටත් නිවසටත් ජනතාවටත් මතින්තර අනාගතයක් සකස් කිරීමට අප වෙහෙසෙනවා. කඳ සොරිඳුන් මෙන්ම විෂ්ණු දෙවියන්ද වැඩ හිඳිනා දකුණු ලගේ ගම්නගර සැරිසරමින් මද්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණේ එහි දෙවන අදියර සනිටුහන් කරමින්. දිස්ත්‍රික්ක 3ක ගම්නගර 8ක අද මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණා. එක් අදියරක් මාතර දිස්ත්‍රික්කයේ ගන්දර, දෙවුන්දර හා දික්වැල ආශ්‍රිතව ක්‍රියාවට නැගුණේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ පොලිස් නිලධාරීන්ගේද සහභාගීත්වය ඇතිවයි. ගමින් ගම ගෙයින් ගේ යමින් මත් උවදුර පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා. ඒති විරෝධී මත්පැන් කියන්නේ මත්ද්‍රව්‍ය කියන්නේ සමාජයට මහා ව්‍යසනයක්, කරදරයක්. හැබැයි මේ කරදරේ නිසා අපහසුතාවපත් වෙන්නේ මේ මත්පැන් පාවිච්චි කරන පුද්ගලයා විතරක් නෙමෙයි. පෞල් සංස්ථාවක්ම විනාශ වෙනවා. සමාජයක්, ගමක්, කිදරක්, දොරක් විනාශ වෙනවා. විවිධ මාතිලියෙන් එන මත්ද්‍රව්‍ය බිලිගන්නේ මත්ලෝලීන් පමණක් නොවේ. ඔවුන්ගේ පවුල් පවා මත්‍රකුසාගෙන් පීඩා විඳින අයුරු මෙහිදී දැක ගන්නට ලැබුණා. මුහුදේ ගිහිල්ලා ගොඩාක් දුක් විඳලා ආවත් එයාලට සල්ලි වල කිසිම අගයක් නැහැ. අම්මලා ඒගොල්ලන් මුහුදේ ගිහිල්ලා ආවට පස්සේ සෑහෙන තරම් දුක් අඳුරු මැදින්. ඇත්තටම කියනවා නම් සහෝදරයෙක් වශයෙන් මට නම් ඒ දේ කියනකොට හදවතට පුදුම දුකක් දැනෙන්නේ. මොකද මගේ අම්මා විඳින දුක මම දන්නවා මේ සහෝදරයෝ දෙන්න නිසා. ඇත්තට මේ වගේ වැඩසටහනකින් හරි මේ විදියට මුදව ගන්න තියනවා නම් සිරසට ගොඩක් පිං කියලා තමයි කියන්න තියෙන්නේ. මත්ද්‍රව්‍යයෙන් තොර සමාජයක් බිහි කිරීම වෙනුවෙන් යන ගමනේදී අපත් සමග බොහෝ පිරිස් ඔවුන්ගේ අදහස් දැක්වුවේ හැඬු කඳුලින් යුතුවයි. මම වගේ මේ බංගමේ ගමේ කිසිම ගෑණියෙක් දුක් විඳින්න නැති වැටි ඇස්තකල නින්ද නෑ බයට කනදී කන්න නිදාසන් යා. ඔයස නෑ මේ දර පිටවලන් අස්සමුල්ලු වල යන මේ පොලිසිය මහතුන්ගෙන් ආන මගේ බොරුන. නිවුස් ෆස්ට් ඇතුළු කණ්ඩායම අද ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරය කරමින් මෙම ජාතික මෙහෙවරෙහි නිරත වුණේ මකුලුව ශ්‍රී බුද්ධසිංහාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාවකින් අනතුරුවයි. පතල සමාජ ප්‍රශ්නයක්ව තිබෙන මද්ද්‍රව්‍ය ප්‍රශ්නය විසඳා ගන්න දරුවන්ගේ හිත් තුළ මේ අදහස රෝපණය කරන්න වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් මේ පියවර ගැනීම ගැන අපි සතුටු වෙනවා. මතින්තර ජාතියක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මේ වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ මකුලුව, තනිපොල්ගහ, දංගෙදර ඇතුළු ගම්මාන කිහිපයකදී ක්‍රියාත්මක වුණේ ගෙයින් ගෙට යමින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින්. ඇයි මේ වගේ ගෙවල් ගානේ ගිහලා මේවා හොයලා බලනකොට ගොඩාක්ම සතුටුයි අපිට. මත්තුවදුරෙන් බැටකන බොහෝ පිරිසක් සිය අත්දැකීම් අප කණ්ඩායමත් සමග පැවසුවේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන ආදීනව පසක් කර ගනිමින්. ශ්‍රී ලංකාව තුළ ඒ වගේම පාසල් ළමුන්ගේ තරුණ තරුණියන්ගේ මේ මත්ද්‍රව්‍ය භාවිතය කෙමෙන් අඩු කර මේ තුරන් කර දැමීමේ අරමුණින් තමයි නිවුස් ෆස්ට් සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන්නේ. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කතරගම සහ වීරවිලදීද අද මත් උදුර පිළිබඳ පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. රටටත් ගමටත් ඒ වගේම ඔබටත් මත්ද්‍රව්‍ය එපා කියන තේමාව යටතේ තමයි අපි මේ වැඩසටහන සංවිධානය කළ තිබෙන්නේ. නිවුස් ෆස්ට් සමාජිකින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ පොලිසිය නිලධාරීන් ගෙයින් ගෙට යමින් මත් උදුර පිළිබඳව ජනතාව දැනුවත් කළේ එහි ආදීනවද කියා දෙමින්. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හෙටත් දකුණු පළාතේ හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මක වීමට නියමිතයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලියත සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කලේගාන, දඩල්ල ප්‍රදේශවලත්, මාතර දිස්ත්‍රික්කයේ මිරිස් සහ කඹුරුගමුවේදීත් මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ යාන්ත්‍රණය සූක්ෂම හා ශක්තිමත් නොවන බව ජාවාරමෙන් රත්මනන් හා කළ සාකච්ඡාවලදී හෙළිවනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන් ආරක්ෂක අංශ මගහැරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන බවයි. මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වන ප්‍රධාන දොරටු වන්නේ ගුවන්තොටුපළ සහ මුහුදු මාර්ගයි. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මාසයකට ආසන්න කාලයක සිට අප කළ ගවේෂණයකදී හෙළි වූයේ ගුවනින් හා මුහුදෙන් රට තුළට එන මත්ද්‍රව්‍ය සියල්ලම පාහේ සොයා ගැනීමට නොහැකි බවයි. ආසන්නතම සිද්ධිය වන්නේ පොලිසිය ඇතුළු ආයතන 6ක් සැකකටයුතු නැවක් පරීක්ෂා කිරීමයි. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබුණා එක්තරා නැවකින් හෙරෝයින් කිලෝ 30ක ප්‍රමාණයක් රැගෙන එන බව. ඒ අනුව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සොයා බැලුවා ඒ නැව පිළිබඳව.
ආයතන 6ක් එකතු වෙලා සිදු කරපු මෙහෙයුමක්. නිලධාරීන් 100ක් පමණ මෙම මෙහෙයුමට සම්බන්ධ වුණා. රැකවල්ලා එම නැව තොරතුරු ලැබුණු මොහොතේ සිට රැකවල්ලා සිටිය අනෙකුත් කටයුතු සිදු කරනකම් ඉන් අනතුරුව මේ නැව වරාය තුලට ගෙනාවා. ගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීනුත් ඒ වගේම ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීනුත් නැවට ගොඩ වෙලා නැව සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරා. පොලිස් නිලසුනකයින් පවා නැව තුලට යෙදුවා පරීක්ෂා කරන්න. නමුත් ඒක සාර්ථක තොරතුරක් වුණේ නැහැ. මද්ද්‍රව්‍ය හුවමාරු සිදුවන්නේ මහා මුහුද මැදදී බව ඒ පිළිබඳව දන්නා දිහිවරින් පවසනවා. නිවුස් ෆස්ට් කළ එම සොයා බැලීමේදී අනාවරණ වුණේ විශාල වශයෙන් හෙරොයින්, කේරළ ගංජා ඇතුළු මද්ද්‍රව්‍ය හලාවත දෙසින් ඇති මෙම මුහුදේදී බහුලව හුවමාරු වන බවයි. ඔවුන් පැවසුවේ මෙවන් තත්ත්වයක් තුළ වරායට පැමිණි නැවක් පරීක්ෂා කිරීමෙන් මද්ද්‍රව්‍ය චාවාරම් පිළිබඳව තොරතුරු ලබා ගත නොහැකි බවයි. ඒ ලැව්වලින් ගෙනාවත් මහ බෝට්ටුවකට ඒක පාස් කරලා ඒකට පොඩි බෝට්ටුවක් වල යොදලා තමයි ඒ කුඩු ගොඩබිමට ගෙන්නන්නේ. අපි අඳුරන්නේ නැති මහ බෝට්ටු තියෙනවා ඒවා ගොඩ දානවා. ඉතින් අපිට හිතා ගන්න බෑ මේ වගේ රස්සාවක් කරන්නේ මේ ටිප් බෝට්ටු වලින් ගොඩමුදී. කුඩු අරායට ගියන්නේ නැහැ. ඒවා මගින් බාන්නේ. ඒවා බාන්නේ ඒ જાතිය මිනිස්සු ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා. ඒක කරන්නේ ලොකු දෙනුවත්. නිකන් බබාලා වගේ මල මොකුත් දන්නේ නැහැ කිව්වට ලංකාව නැත්තම් කොහෙන්ද කුඩු වෙන්නේ?